වහන්සේගේ ජීවමාන නාමයෙන් ඔබ සෑම කෙනෙක්ම මේ උදෑසන පිළිගන්නවා. ආමේන්. හලෙලූයා. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ ලෙස මේ උදෑසන ස්වාමින් වහන්සේ අපව කැඳවලා තිබෙනවා. අපි ගීතිකා ගොඩාක් ගායනා කළා. ආමේන්. ඒ යේසුස් වහන්සේ මට මෙතරම් ප්‍රේම කළේ මං කොච්චර අද වටිනවද? හලෙලූයා. නොවටිනව මට කොච්චර වටිනවද මං ස්වාමින් වහන්සේ මේ උදෑසන දීලා දෙවෙනවද? හලෙලූයා. හලෙලූයා. ස්වාමිනී ඔබට ප්‍රශංසා වේවා. මාව ගලවා ගත් දෙවිඳා ඔබයි. මගේ ළඟ ඉන්න දෙවිඳුන් ඔබයි. ආමේන්. මගේ විපතේදී මගේ සතුටේදී ස්වාමිනී මාව අත්හරින දෙවියන් වහන්සේ ඔබයි. අපි ඔක්කොම කියමු හලෙලූයා. ප්‍රශංසා වේවා. හලෙලූයා. මේ උදෑසන දෙවියන් වහන්සේගේ මිනිස්සු කියනවා දෙවියන් වහන්සේ කැඳෙව්වා මිනිස්සු. ඔක කියනවා මම දැනටම ලබාගෙන සිටිනවවත් දැනට සම්පූර්ණ සිටිනවවත් නෙවෙයි. නමුත් යමක් පිණිස ක්‍රිස්තුස් වහන්සේ මාව අල්ලාගත්සේක්ද ඒ උදෙසා මම ඉදිරිය බලා දුවනවා. ආමේන්. මේ උදෑසන මේ පුටුවේ වාඩිලා ඉන්න හැම කෙනෙකුම අද යේසුස් වහන්සේ අල්ලාගෙන තිබෙනවා. හලෙලූයා. හලෙලූයා. පකිසාද ස්වාමින් වහන්සේ අල්ලාගත්තු අත ස්වාමින් වහන්සේ අල්ලාගත්තු ජීවිතය හරි වාසනාවන්තයි. ආමේන්. මොකද මිනිස්සුන්ට වඩාම වටිනා දේ ඇත්තේ යේසුස් වහන්සේ තුලයි. ආමේන්. වටිනාම දේ ඇත්තේ යේසුස් වහන්සේ තුලයි. ඒක ස්වාමින් වහන්සේ අපිට මේ උදෑසන දී තිබෙනවා.
ආමෙන්. කිතුණු ලෙස අපි මේක කොයිතරම් ආරක්ෂා කරගත යුතුද? කොයිතරම් කැපවීමෙන් වගකීමෙන් ස්වාමින් වහන්සේ දුන්නා මේ අනර්ගදය අපි ආරක්ෂා කළගත යුතුද? ප්‍රේමාන්තිනි අද බොහෝ මනුෂ්‍යයන්ට මේ කිතුණුම කියන්නේ සාමාන්‍ය දෙයක් බවට ඔහුගේ ජීවිතයෙන් ඔවුන් පෙන්වා දෙන අතර අපේ ජීවිතයෙන් අපි පෙන්වා දෙන්න ඕන මේ සභාව තුළ ඒ වටිනාකම තුළ මම ජයග්‍රහණය ලබමින් සිටිනවා. හලෙලූයා. මම ඒ වටිනාකම තුළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයට ස්වරූපයට දවස්පතා මාරු වෙමින් සිටිනවා. ඒක ස්වාමින් වහන්සේ අපේ ජීවිතයෙන් බලාපොරොත්තු වෙන දෙයක් ප්‍රේමාන්තේනි. ඒ නිසා ඒ යේසුස් වහන්සේව හඳුනාගත්තා මනුෂ්‍යයා. ඔහු යම් දවසක ස්වාමින් වහන්සේගේ වැඩවලට විරුද්ධව සිටියා. ස්වාමින් වහන්සේගේ දාස් දාසින්ට විරුද්ධව සිටියා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් යාඥා කරන මනුෂ්‍යයන්ට රැස්වීම පවත්වන මනුෂ්‍යයන්ට ඔහු ඉතාමත් බාධා වෙලා තිබෙනවා. ප්‍රේමාන්තේනි යම් දවසක ජේසුස් වහන්සේට ප්‍රකාශ වෙලා ඔහුගේ තදින් අත තදින් අල්ලගත්තා. හලෙලූයා. හලෙලූයා. යේසුස් වහන්සේගේ අත තදින් අල්ලගත්තා. ඉන්පසු ආනවා ස්වාමිනී මම මොකද්ද කරන්න ඕනේ? හලෙලූයා. ස්වාමින් වහන්සේගේ විසින් අත අල්ලාගත්තා වූ සෙනගනි මේ උදෑසන අපගේ මුඛේ තිබෙන්න ඕනේ. ස්වාමිනී මම මොකද්ද කරන්න ඕනේ? ඔබේ මානවද? අපි ප්‍රේමවන්තයනි මේ ලෝකාකාරී දේවල් ගැන බොහෝ වෙහෙසමින් ඒ තුළ ජීවත් වෙමින් තරගකාරී ගමනක් යන මේ අවධියේදී අපි හැරී බලනවාද ස්වාමින් වහන්සේ මගේ අත අල්ලා ගත්තා. ඒ අත අතහැරලා තිබෙනවද කියලා. උඩා දරුවෝ කැමති නෑ දෙමව්පියෝ අත අල්ලාගෙන යනවට උන් ගසා දාලා දුවන්න කැමති. ඔවුන්ට ඕන විදිහට සෙල්ලම් කරන්න කැමති. ඔවුන්ට ඕන දේ කරන්න කැමති. නමුත් ප්‍රේමවන්තයනි වැඩුණා අපි ස්වාමින් වහන්සේට අපි අත අල්ලාගෙන ඉදිරියට යන්න අපි ඉඩ දෙමු. ආමෙන්. හලෙලූයා. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි මේ උදෑසන අපිට මතක් වෙනවා මිස්ර දේශයේ දෙවියන් වහන්සේගේ සෙනග වහලු ලෙස ජීවත් වුණා වාදී. ඔන්න දෙවියන් වහන්සේට නමස්කාර කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අන් දෙවිවරු මැදේ අන් දෙවිවරුන්ට නමස්කාර කරන සෙනගක් මැදේ ඔවුන්ට වහල්කම් සේවය කරමින් සිටින්න ඔවුන්ට සිද්ධ වුණා. ඔවුන්ට ඔවුන්ගේ දරුවන්ට ඔවුන්ගේ පරම්පරාවට අරුදු ගණනාවක් මේ මිස්ර දේශයේ නැමැති මහත් වූ රාජ්‍ය තුල ප්‍රේමාන්තනි දාසකමේ වහල්කමේ ජීවත් වෙන්න සිද්ධ වුණා. නමුත් ඔවුන්ට යම් දවසක දෙවියන් වහන්සේ මතක් වෙනවා අපි අදහන්නේ සියලු මැවිල්ලේ මැවුම්කාර දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේට පුළුවන් අපව නිදහස් කරන්න. ආමෙන්. ඔවුන්ට මතක් වෙනවා තමන්ගේ මැවුම්කාර දෙවියන් වහන්සේ, තමන්ගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ සෙනගට මතක් වෙනවා ප්‍රේමාන්තේනි. සෙනග බොර ගසනවා. අපිට තවත් මේ වේදනාව විඳින්න බෑ. අපිට තවත් මේ දුකේ ජීවත් වෙන්න බෑ. අපේ දරුවන්ට මේ වගේ දුකේ ජීවත් වෙන්න බෑ. ස්වාමිනී ඔබ වහන්සේ අපව ගලවන්න. ආමෙන්. 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 ස්වාමින් වහන්සේ ඔබගේ මොරගැසීම මේ උදෑසන අසන්නේ නැද්ද ප්‍රේමාන්තේනි? ඔබ තවත් කෙනෙක් උදෙසා කරන්නා වූ මොරගැසීමේ ආඩ ස්වාමින් වහන්සේ නොඅසා සිටින ප්‍රේමාන්තේනි. ස්වාමින් වහන්සේ ඔබේ හඬ අසන එක අසනෝමයි. ආමෙන්. ආමෙන්. මේ අපගේ මුඛයට අපේ හදවතට දෙවියන් වහන්සේ මේ උදෑසන ළඟව සිටින නිසා ඔබගේ මගේ අත ස්වාමින් වහන්සේ අල්ලාගෙන සිටින නිසා අපිට ඕනෑම මොහොතක දෙවියන් වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරලා ජයග්‍රහයි ගමනක් යන්න ජයග්‍රහණය මනුෂ්‍යයන්ට ලබා දෙන්න ස්වාමින් වහන්සේ අපව එතන ස්වාමින් වහන්සේ තබලා තිබෙනවා. හalleluya. එනිසා වටිනාකම සුළු වෙන්න දෙන්න එපා. ඔබ හරි වටිනා මිනිසෙක් ප්‍රේමාන්තනි ස්වාමින් වහන්සේ තුල. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනගගේ හඬ ඇසුවා. මේ ඊශ්‍රායල් සෙනගව මිස්ර දේශයේ වහල්කමෙන් පිටතට ගෙනෙන්න දෙවචන කියන ලක්ෂ 10ක් පමණ සෙනග ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. සෙනග මේ පීඩාවට මේ කරදරයට පත් වෙලා සිටියා. මොකද දෙවියන් වහන්සේ උන්ට ආශිර්වාද කළා තිබුණා. ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ ආශිර්වාද කරලා තිබුණා. ආබ්‍රහම්ගේ ජීවිතය තුළ ස්වාමීන් වහන්සේ කතා කරලා තිබුණා නුඹේ වංශය නුඹේ පරම්පරාව බොහෝසේ වැඩි කරන්ට යනවා කියලා.
මේ සෙනග වැඩි වුණා, වර්ධනය වුණා. නමුත් ඔවුන් බොහෝ විට දෙවියන් වහන්සේගේ උදහසට ලක්ුණා ප්‍රේමවන්තයනි. මේ දෙවියන් වහන්සේගේ සෙනග උදහසට ලක්ුණා නම් ඔබ සහ මම මේ උදෑසන ඒ උදහසට ලක් වී නොවී සිටින්නේ නැහැ. හalleluya. හalleluya. ඉතින් අපි ප්‍රවේශ සමියුතු තිබෙනවා ප්‍රේමවන්තයනි. අපේ ගමන අපි විමසා බැලිය යුතු තිබෙනවා. අපි කරන්නේ මොනවද කියලා අපි විමසා බැලිය යුතු තිබෙනවා. ස්වාමින් වහන්සේ යම් දවසක ස්වාමින් වහන්සේ මිස්රයේ සිටියව සෙනග තුලින්ම ඒ සෙනග දෙසා ක්‍රියා කරන මිනිස මිනිසෙක් දෙවියන් වහන්සේ නැගිටවනු ලැබුවා. ආමේන්. ආමේන්. මේ උදෑසන මේ සභාව තුලින් දෙවියන් වහන්සේ එවන් මිනිසයන් ස්වාමින් වහන්සේ නැගිටවන්න ආත්මයන් වහන්සේ කියනවා මම දැනුත් සූදානම්ව සිටිනවා කියලා. හalleluya. ස්වාමින් වහන්සේගේ නාමයට ස්තුති වේවා. ඊශ්‍රායල් සෙනගට මහත් පීඩාවක් පැමිණ තිබුණ අවදී. මොකද ඊශ්‍රායල් සෙනගගේ බෝවීම වැඩි ඔවුන්ට විනාශය පැමිණෙනකොට ඔවුන්ගේ ජීවිත වහල්කමේ බොහෝ වේදනාවට පත් වෙනකොට දෙවියන් වහන්සේ ඔවුන්ගේ පරම්පරාව වැඩි කළා. ආමේන්. ආමේන්. පාරාව රජතුමා තීරණයක් ගත්තා මේ ඊශ්‍රායල් සෙනගගේ උපදින පිරිමි දරුවෝ ඔක්කොම විනාශ කරන්න ඕනේ කියලා. හalleluya. නමුත් දෙවියන් වහන්සේ ඉඩ හරින්නව දෙවියන් වහන්සේගේ මහා සැලසුම් තිබෙන්නව දෙවියන් වහන්සේ ඒ සැලසුම් තුල ස්වාමින් වහන්සේගේ සෙනගව ගෙන යන්නව දෙවියන් වහන්සේ. ආමේන්. දෙවියන් වහන්සේ ඒ ඊශ්‍රායල් සෙනග තුලින්ම දරුවෙක් ස්වාමින් වහන්සේ ගෙන එනවා. ඒ දරුවා ස්වාමින් වහන්සේ කවුරුත් නොසිතන ලෙස යම් දවසක රජමාලිගාවේ රජකුමාරගේ අතටපත් වෙලා රජකුමාරගේ දරුවෙක් මේ සාදා ගන්න හදා වඩා ගන්න දෙවියන් වහන්සේ ඉඩ හැරියා. ආමේන්. දෙවියන් වහන්සේ ඉඩ හරිනවා නම් කවුද වළක්වන්නේ? ආමේන්. දෙවියන් වහන්සේ ඉඩ හරිනවා නම් කවුද වළක්වන්නේ? ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ සැලසුම ක්‍රියාත්මක කරන්න දෙවියන් වහන්සේ පොරොන්දු වෙලා තිබෙනකොට කවුද ප්‍රේමවන්තනි වළක්වන්නේ? සතුරාටවත් කිසි මිනිසෙකුට පුළුවන් කමක් නැහැ. ආමේන්. බාධාව බොහෝ තිබෙන මොහොතක කරදරේ බොහෝ තිබෙන මොහොතක හැම ගෙදරින්ම විලාපේ පැමිණෙන මොහොතක ප්‍රේමවන්තනි දෙවියන් වහන්සේ මේ දරුවව ආරක්ෂා කරනවා. ඒ දරුවට නම තබනවා මොසෙස් කියා. මොසෙස් රජමාලිගාවේ වැඩෙනවා. ආමේන්. ආමේන්. පීඩා මැද්දේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය වැඩෙනවා. හalleluya. බාධා මැද්දේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදවල දරුවා වැඩෙනවා. මේ දරුවා වැඩි වයසට පැමුණාම හොඳ රජකුමාරයෙක් වගේ සැප සම්පත් භුක්ති විඳින්න හැම පහසුකමක්ම හැම සප්තම්බරම ප්‍රේමවන්තනි ලැබී තිබෙන මොහොතක මේ දරුවා යම් දවසක දකිනවා තමන්ගේ සෙනග තමන් කවුද කියා හඳුනාගත් අතර තමන්ගේ සෙනග පීඩා විඳිනකොට මොසෙස්ට තරහා ගන්න බැරි වුණා. හalleluya. හalleluya. අද මේ උදෑසන ප්‍රේමවන්තනි දේව වචනේ කියනවා දෙවියන් වහන්සේ එක මිනිසෙක්වත් විනාශ වෙන්න කැමති නැහැ. ඒ නිසා මේ හැම කෙනෙක්ම අපගේ සෙනග විනාශ වෙනකොට අපගේ සෙනග පීඩා විඳිනකොට අපගේ සෙනග මැරෙනකොට අපේ සෙනග ප්‍රේමවන්ත උදහසට ලක් වෙලා ජීවත් වෙනකොට ප්‍රේමවන්තනි අපිට නිශ්ශබ්දව සිටින්න පුළුවන්ද? හalleluya. හalleluya. මොසෙස්ට නිශ්ශබ්ද වෙන්න බැරි වුණා. මොසෙස් ඒ වහල්කමේ යෙදී සිටියා මිනිසයාට පහර දෙන මිසරය වලලා මැරුවා කියලා දේ වචනේ කියනවා. ආමේන්. ආමේන්. තමාගේ සහෝදරයන්ට තමාගේ අයට වේදනාව ගෙන දෙන මිනිසයන්ව ප්‍රේමවන්තනි ඒ පීඩාවෙන් නිදහස් කරන්න ස්වාමින් වහන්සේගේ ක්‍රියාකාරීත්වය තුළ මොසෙස්ට උමනා වුණා. මේ උදෑසන ස්වාමින් වහන්සේට ඔබ උමනයි ප්‍රේමවන්තනි. ආමේන්. හalleluya. ඔබව හරි උමනාවක් තිබෙනවා ඔබ ගැන හරි කැක්කුමක් තිබෙනවා ස්වාමින් වහන්සේට. ඔබත් ඒ වාගේ කැක්කුමක් ඇති මිනිසෙක් වෙනකොට දෙවියන් වහන්සේගේ සැලැස්ම ඔබ තුළ සුද්ධාත්මයන් වහන්සේ විසින් උන්වහන්සේ ක්‍රියාත්මක කරන්න යනවා. හalleluya. හalleluya. රබා ශංකරව හදියන්දරබා මගේ ප්‍රේමවන්තනි උන්වහන්සේ ක්‍රියාත්මක කරන්න යනවා. මොසෙස්ට දැන් රජමාලිගාවේ ඉන්න පුළුවන් කමක් නැහැ. ඔහු එතනින් පලා යනවා. දෙවියන් වහන්සේ ගෙන යනවා.
දෙවියන් වහන්සේව ගෙන යනවා. කාන්තාරයට ගෙන යනවා. ස්වාමින් වහන්සේ උන්වහන්සේ ඕන කරන මනුෂ්‍යව උන්වහන්සේ කැමති ස්ථාන වලට ගෙන යන දෙවියන් වහන්සේ. ආමේන්. හලෙලූයා. උන්වහන්සේ කැමති ලෙස උන්වහන්සේ ගොඩ නගනකොට මේ මනුෂ්‍යයාට වේදනාව පැමිණෙන්න පුළුවන්, දුක පැමිණෙන්න පුළුවන්, කන්න නැති වෙන්න පුළුවන්, කාන්තාරේ වල්මත් වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේගේ සැලැස්ම නම් වෙනස් වෙන්නේ නැහැ. ආමේන්. අද දෙවියන් වහන්සේ ඔබ මාතුල තබා තිබෙන සැලැස්ම කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ ප්‍රේමවන්තයනි. හලෙලූයා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් ස්තුති වේවා. කාන්තාර මැද්දේ යම් දවසක දෙවියන් වහන්සේ මෝසෙස්ට ප්‍රකාශ වෙනවා ගිනි පඳුර මැද්දේ. ගිනි පඳුර මැද්දේ ස්වාමින් වහන්සේ ප්‍රකාශන අතර ගිනි පඳුරට මොකද්ද මේ උනේ කියලා ලං වෙලා බලන්න ඕනේ කියලා මෝසෙස් කල්පනා කරනකොට දෙවියන් වහන්සේ කියනවා මෝසෙස් වෙපාවන් ගලවන්න. මක්සාද දෙවියන් වහන්සේ සුද්ධයි මේක සුද්ධ වූ ස්ථානය. ආමේන්. ආමේන්. හලෙලූයා. දෙවියන් වහන්සේ උඩ කතා කරනවා මේක සුද්ධ වූ ස්ථානයක්. මෝසෙස්ට කතා කරමින් කියනවා මගේ සෙනගගේ පීඩාව මම දැක්කා. ඔවුන්ගේ වේදනාවගේ හඬ මම ඇසුවා. ඔවුන් ගලවන පිණිස මම නුඹව තෝරගත්තා. ආමේන්. ආමේන්. හලෙලූයා. ඔවුන් මිස්ර දේශයේ වහල්කමින් ගලවන පිණිස මම නුඹව තෝරගත්තා. මෝසෙස් හරි බයක් ඇති වුණා. පාරෝ කියන්නේ මහත් වූ භයංකාර රජ කෙනෙක්. රටවල් ගණනාවක් තමන්ගේ යටතට ගෙනාව ගත්තා වූ මිනිසෙක්, බොහෝම නීති රීති ඇත්තා වූ මිනිසෙක්, බොහෝ මිනිමරු මිනිසෙක් කියන්න පුළුවන්. මේ රජ ඉදිරියට යන්නේ කොහොමද? හලෙලූයා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ස්තුති වේවා. මෝසෙස් කියනවා ස්වාමිනී මට නම් බෑ. අනේ ස්වාමිනී මට නම් බෑ, මට කතා කරන්න බෑ. ස්වාමිනී මට රජුන් ඉදිරියේ ස්වාමිනී කෙලින් හිට ගන්න බෑ. ස්වාමිනී මම ගොත ගැහෙනවා. දෙවියන් වහන්සේ කියනවා මම ඔබ සමග ඉන්නවා. හලෙලූයා. ඕ ස්වාමිනී මම ඔබ වහන්සේ තුල ස්වාමිනී සිටිනවා නම් ඔබ වහන්සේ මා තුල සිටිනවා. දෙවියන් වහන්සේ මෝසෙස්ට කියනවා මම ඔබ සමග සිටිනවා. මේ උදෑසන ඔයාගේ ජීවිතය තුළ මගේ ජීවිතය තුළ ප්‍රේමවන්තනි ස්වාමින් වහන්සේ ඔබ මම සිට ගන්නකොට දෙවියන් වහන්සේ සිට ගන්න යනවා. හලෙලූයා. හලෙලූයා. ඔබ මම යේසුස් වහන්සේගේ නාමයෙන් වචනේ ප්‍රකාශ කරනකොට ස්වාමින් වහන්සේ වචනේ තුළ සිට ගන්න යනවා. හලෙලූයා. හලෙලූයා. ස්වාමින් වහන්සේ කියනවා මම තවත් උපකාරකාරයෙක් ඔබට එවන්නම්. ඔබේ සහෝදරයා ආරොන් මම ඔබට එවනවා. හලෙලූයා. ස්වාමින් වහන්සේ මේ අන්දමින් ස්වාමින් වහන්සේ ඔහුව පාවිච්චි කරනකොට ප්‍රේමවන්තයනි පෞයි දවසක බැසී සහෝදරය ගැන්නුවා අර සැරෑටිය ගැන. සැරෑටිය බිම දාන්න කියලා උඹ යතේ තිබෙන්නේ මොකද්ද කියලා ස්වාමින් වහන්සේ අසනකොට මෝසෙස් කියනවා ස්වාමිනී මේ ලී දණ්ඩක් තිබෙනවා මට ආරක්ෂා වෙන්න. ස්වාමින් වහන්සේ කියන එක බිමට දාන්න. ආමේන්. ඒක බිමට දාන්න. බිමට දැම්මම සර්පෙක් වුණ බව ඔබ දන්නවා. ඊට පස්සේ ඒක නැවතත් වලිගෙන් අල්ලගන්න කොහොම නැවත සැරෑටිය වුණා. දැන් මේ සැරෑටිය තුල දෙවියන් වහන්සේ ඉන්නවා. ආමේන්. හලෙලූයා. ඔබ තුල තිබෙන දේ තුල දෙවියන් වහන්සේ සිටින්න යනවා. හලෙලූයා. එදා මසුම් දෙදෙනා රොටි ගානක් ස්වල්පයක් ප්‍රේමවන්තනි 3000කට ආශිර්වාද කළ දෙවියන් වහන්සේ ඔබේ ස්වල්පයෙන් දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න මේ උදෑසන විශ්වාසවන්තයි. ආමේන්. හලෙලූයා. දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. මෝසෙස් යනවා. මෝසෙස් කියලා කතා කරනවා. නමුත් කිසිම උත්තරයක් ලැබෙන්නේ නැහැ. නමුත් අපි මේ ක්‍රියාව දිගටම ගෙන යන්න ඕනේ නැහැ. අවසාන මොහොතේදී කුළුඳුල් හැම දරුවෙක්ම මිස්ර දේශයේ රජ මාලිගාවේ පටන් හැම දෙනෙකේම ජීවිත නැති වෙනකොට දෙවියන් වහන්සේගේ සෙනග ඉදිරියට ගෙන යන්නේ දෙවියන් වහන්සේගේ කරුණාව මේ දාසයන්ට ලැබුණා. ආමේන්. ආමේන්. දේව උදහසට මිස්ර දේශයේපත් වුණා. ආමේන්. හලෙලූයා. ඉන් පසුව මේ සෙනග ලක්ෂ සංඛ්‍යාත සෙනග මිස්ර දේශයෙන් ගෙන ආවේ කොයි ආකාරයකද කියලා ඔබ දන්නවා? ප්‍රේමාන්තනේ උන්ට කන්න දුන්නේ කොයි ආකාරයකද කියලා ඔබ දන්නවා? උන්ට වතුර දුන්නේ කොයි ආකාරයකද කියලා ඔබ දන්නවා? නමුත් ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේ උන්ට පොරොන්දු වෙලා තිබුණා.
හිරිසා මේ පෙනි ගලා යනවා ඊටම සාර්ථක වූ වටිනා වූ දේශයකට උන්ගෙන යනවා කියලා. ඒ ගමනාන්තය තුල ප්‍රේමාන්තේනි මේ 16 දෙනාට විරුද්ධවත් දෙවියන් වහන්සේට විරුද්ධවත් ක්‍රියා කළා මේ දෙවියන් වහන්සේගේ සෙනඟ. ආමෙන්. ආමෙන්. මොකද උනේ? ලක්ෂ ගණන් එක දවසේ විනාශ වුණා ප්‍රේමාන්තනි. පොළව දෙබෑ වුණා. මිනිස්සු ගිලගත්තා කියන කවුද මේ මිසර දේශයේ සෙනඟ නෙමෙයි. මේ දෙවියන් වහන්සේගේ සෙනඟ. එහෙමනම් අපි මේ කතාව මෙතනින් නවත්තමු. දෙවියන් වහන්සේගේ සෙනඟට මෙහෙම කළා නම් මේ ඇහිඳගත් ඔබට මට ස්වාමින් වහන්සේට කරන්න අපහසු දෙයක් නැහැ. ආමෙන්. හලෙලූයා. ස්වාමින් වහන්සේගේ උදහස ප්‍රේමාන්තනි මේ උදෑසන ස්වාමින් වහන්සේගේ උදහස මම මේ සතිය තුල බොහෝ යාඥාවෙන් සිටිනකොට ස්වාමින් වහන්සේ කතා කළ දේ තමයි උන්වහන්සේගේ උදහස පැමිණ තිබෙනවා. ඒ උදහසින් ගැලවෙන පිණිස දෙවියන් වහන්සේ මේ උදෑසන ඔබව ශක්තිමත් කරන්න සූදානම්ෙන් ඉන්නවා. ආමෙන්. ආමෙන්. හලෙලූයා. අපි හැරෙන්න යන ප්‍රේමාන්තනි දේ වචනය තුලට. මොකද අපි මේ උදෑසන සාතන්ගේ පාලනයෙන් ඔහුගේ ග්‍රහණයෙන් ස්වාමිත්වයෙන් අපි මිදලා ඉන්නවා. ආමෙන්. හලෙලූයා. අපි යක්ෂයාගේ පැත්තේ ඉඳලා දැන් යේසුස් වහන්සේගේ පැත්තට ඇවිල්ලා ඉන්නවා. හලෙලූයා. ආමෙන්. අර මිසර දේශයෙන් දැන් අපි වෙනස් වෙලා මිසරේ තිබෙනා වූ අන්‍ය දෙවිවරුන්ගෙන් අපි වෙනස් වෙලා අන්‍ය නමස්කාර වලින් අපි වෙනස් වෙලා අපේ ජීවිතවල රජකම් කරගෙන තිබුණා පාපයේ සියලු වාල්කමෙන් බැමිවලින් ස්වාමින් වහන්සේ අපව නිදහස් කරලා අද උන්වහන්සේගේ පොරොන්දුවේ දේශයට ස්වාමින් වහන්සේ ගෙන යනවා. මම නුඹලාට ස්ථානයක් සූදානම් කරනවා. මම නුඹලාව ගෙන යන්න නැවත එනවා. හලෙලූයා. 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 ඔබ සූදානම්ද මේ උදෑසන? එහෙම නැත්නම් තවත් උදාසේ දඬුවමේ කාරණාවල් මුක්ති විඳින්න අපි ජීවත් වෙමින් සිටිනවද මේ උදෑසන? ආමෙන්. ප්‍රශංසා වේවා ප්‍රේමාන්තිනි. අපි යේසුස් වහන්සේ තුල ඇත්තා වූ අධිකාරීත්වය, ඒ බලය, ඒ ස්වාමිත්වය, ඒ අයිතිවාසිකම අපි මේ උදෑසන පිළිඅරගෙන තිබෙනවා. අපි හැම කෙනෙක් මේ උදෑසන දන්නවා මම යේසුස් වහන්සේට අයිති මිනිසෙක් කියලා. ඔබ යේසුස් වහන්සේට අයිති මිනිසෙක්ද? ඔබ යේසුස් වහන්සේට අයිති මිනිසෙක්ද මේ උදෑසන? ආමෙන්. හලෙලූයා. ඔබ යේසුස් වහන්සේට අයිති නම් උන්වහන්සේ කවදාකවත් ඔබ අත අතාරින්නේ නැහැ. හලෙලූයා. උන්වහන්සේ ඔබ අත කවදාකවත් අතාරින්නේ නැහැ. හැබැයි ප්‍රේමාන්තේනි අපි ස්වාමින් වහන්සේගේ වචනය තුල ජීවත් වෙනවා නම්, ස්වාමින් වහන්සේගේ වචන වලට අපි කීකරු වෙනවා නම්, ස්වාමින් වහන්සේගේ වචන තුල අපි පවතිනවා නම්, ස්වාමින් වහන්සේ තුල පවතිනවා නම් අපේ රැකවරණය 100ට 200ක් තිබෙනවා. හලෙලූයා. හලෙලූයා. එහෙම නැත්නම් සභාවට ආවා කියලා, වතුර බෞතිස්ම ලැබුවා කියලා, ප්‍රේමවන්තී සභාවේ සමාජිකයෙක් වුණා කියලා මේ පූර්ණ රැකවරණය ලැබෙන්නේ නැහැ. සභාවේ රැකවරණය ඔබට ලැබෙයි. සභාවේ නිමිතිය ඔබට ලැබෙයි. සභාවේ විවාහ මංගල්‍යයේ කාරණාවල් ඔබට ලැබෙයි. ඔබගේ වෙන වෙන යාඥාවල් වලට ඔබට උපකාර ලැබෙයි. නමුත් ප්‍රේමවන්තී ස්වර්ගික උරුමය ලැබෙන්න යන්නේ ස්වාමින් වහන්සේ තුලින් පමණයි. ආමෙන්. හලෙලූයා. ඒක පාස්වර්ඩ් දෙන්නත් බෑ. හලෙලූයා. කිසිම දාසයෙකුට දෙන්න බෑ. කිසිම දාසයෙක් ගාවට ගිහලා අත තියාගත්තා කියලා එක දෙන්නත් බෑ. ඒක මමම ලබාගත යුතු තිබෙනවා. ස්වාමින් වහන්සේගේ නාමයට ස්තුති වේවා. ඒ නිසා ප්‍රේමාන්තිනි දෙවියන් රාජ්‍යයේ ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන කාරණාව තමයි ස්වාමී යේසුස් වහන්සේ සමග සත්‍ය වූ නිවැරදි වූ අනර්ග ප්‍රේමාන්තිනි ජීවිතයක් ගත කිරීමේ පමණයි. හලෙලූයා. හලෙලූයා. එනිසා ප්‍රේමාන්තනි අද උගාකයින ප්‍රීතිය නැති වෙලා වේදනාවටපත් වෙලා රෝග වලින් වේදනාව විඳිනවා, ආර්ථික අතින් පීඩා විඳිනවා, ප්‍රේමාන්තනි වෙන වෙන කාරණාවල් තුල තිබෙනවා, වියුල්කම් තිබෙනවා. එනිසා මිනිස්යන්ට මේවා දේව උදාහස කරනකොට පැමිණුණ ලබන්නා වූ දේවල්. එනිසා ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න පුළුවන්කම දෙවියන් වහන්සේ අපට දෙන්නේ ස්වාමින් වහන්සේ සමග අපි හොඳ සත්‍ය වූ සම්බන්ධතාවයක් පැවැත්වුවොත් පමණයි. ආමෙන්. ඒට සුදාපයන් වහන්සේ අපට උදව් කරන්න යනවා, උපකාර කරන්න යනවා, අප ගොඩනගා ගන්න යනවා. හලෙලූයා. හලෙලූයා. මම නුඹලාට සුදාපයන් වහන්සේ දෙනවා. ඒ සුදාපයන් වහන්සේ නුඹලා සමග නැවතී සිට
නුඹලාව ස්වර්ගික ගමන උදෙසා සූදානම් කරන්න යනවා. ආමෙන්. මා කීව දේවල් නුඹලාට මතක් කරන්න යනවා. මගේ ආත්මයන් වාසේ කරුණ කොටගෙන උන්වහන්සේ ගොඩනගන්න යනවා. ආමෙන්. ඒ නිසා ප්‍රේමවන්තනි අපි එපිස් එකේ 17 වෙනි පදය අපි හැරෙන්න යනවා. එසේ කරන්නේ මහිමය පියාණන් වන අපගේ ස්වාමී යේසු ක්‍රිස්තුස් වහන්සේගේ දෙවියන් වහන්සේ උන්වහන්සේ ගැන දැනගැනීමේ ප්‍රඥාවේද එළිදරව් කිරීමේද ආත්මයක් නුඹලාට දෙන ලෙස උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක්ද කියා ශුද්ධවන්තයන් තුළ වූ උන්වහන්සේගේ උරුමයේ මහිමේ සම්පත කිමෙක්ද කියා අදහන්නා වූ අප කෙරෙහි උන්වහන්සේගේ බලයේ මහත්කම කිමෙක්ද කියා නුඹලා දැනගන්න පිණිස නුඹලාගේ සිත් නැමැති ඇස් පහදන ලෙසත්ය. ස්වාමින් වහන්සේගේ නාමයෙන් ස්තුති වේවා. විසුදු පවතුමා කියනවා සභාවට ඔබට කිව්වාර මුලදීම ස්වාමින් වහන්සේ මේ මිනිස්යාගේ තමයි අත අල්ලාගත්තේ. ආමෙන්. ස්වාමින් වහන්සේ මේ මිනිස්යාගේ තමයි අත අල්ලාගත්තේ. අද මේ ලෝකේ මේ උදෑසනත් මහත් ලෙස සීකරන්නා වූ අලංකාර චරිතයක් කළා තිබෙන්නේ සුදු පවතුමාගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ අත අල්ලාගත්ත නිසායි. ආමෙන්. හලෙලූයා. එනිසා මේ උදෑසන ප්‍රේමවන්තනි හැම මිනිස්යන්ට අපව අනාගතයේ සිහිපත් කරන්න පුළුවන් වෙන්න යන්නේ දෙවියන් වහන්සේගේ චරිතයක් වුණොත් පමණයි. ස්වාමින් වහන්සේගේ නාමයෙන් ස්තුති වේවා. ප්‍රේමවන්තනි මෙතනදී කියනවා උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තු කිමෙද්ද කියාත් ශුද්ධවන්තයන් තුල උන්වහන්සේගේ උරුමේ මහිමේ සම්පත කිමෙද්ද කියාත් අදහන්නා අප කෙරෙහි උන්වහන්සේගේ බලය මහත්කම කිමෙක්ද කියා නුඹලා දැනගන්න පිණිස නුඹලාගේ සිත් නැමැති ඇස් පහදන පිණිසය. ආමෙන්. නුඹලාගේ සිත් නැමැති ඇස් පහදන පිණිස. එනිසා මේ උදෑසන මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව ප්‍රේමවන්තනි ඒක අපි හරියට තේරුම් ගැනීම හරි වටිනවා. මක්සල් ස්වාමින් වහන්සේ කිව්වා මාගේ රාජ්‍ය මේ ලෝකේ සම්බන්ධව නෙවෙයි. අපි මේ ලෝකයේ ආශිර්වාද භුක්ති විඳින්න සිටිනවා. මේ ලෝකයේ ආශිර්වාද ගැන අපි කතා කරනවා. මේ ලෝකයේ දෙන්නා වූ ආශිර්වාද ගැන දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒක ඉතාමත් යහපත්. නමුත් ප්‍රේමවන්තනි ආත්මිකෝ ස්වාමින් වහන්සේ තුල ජීවත් වෙන්න යනා සදාකාල ජීවිතයේ උදෙසා ප්‍රේමවන්තනි ස්වර්ගික ජීවිතයේ උදෙසා ප්‍රේමවන්තනි අපව සූදානම් කරන්න ස්වාමින් වහන්සේ මේ උදෑසන වෙරදරමින් සිටිනවා. ආමෙන්. ආමෙන්. උන්වහන්සේ ඔබ වෙනුවෙන් සහ මා වෙනුවෙන් මේ උදෑසන ඒ ස්වර්ගික ජීවිත උදෙසා ඒ ජීවිතය ලබා ගන්න පිණිස ස්වාමින් වහන්සේ ගොඩනගන්න උන්වහන්සේ වීරිය දරමින් සිටිනවා. ඒ වචනේ කියන ශුද්ධාත්මයන් වහන්සේ කිය නොහැකි කෙදිරි ගෑම් වලින් මැදහත් කාර්කම් කරමින් නුඹලා වෙනුවෙන් ක්‍රියා කරමින් සිටිනවා. ආමෙන්. ආමෙන්. මේ උදෑසන ශුද්ධාත්මයන් වහන්සේ අප වෙනුවෙන් මේ මොහොතේ ක්‍රියා කරමින් සිටිනවා. ස්වාමිනී තව ටිකක් ඉවසන්න. තව ටිකක් ඉවසන්න. තව ටිකක් ඉවසන්න. ස්වාමිනී මේ කෙනා පළදරයි. මේ කෙනා ආශිර්වාදවත් මිනිසෙක් වෙයි. මේ කෙනා හොඳ දේවදාසෙක් වෙයි ස්වාමිනී. මේ සහෝදරයා ස්වාමිනී බලවත් මිනිසෙක් වෙයි ස්වාමිනී ඔබ තුල. මේ මිනිසයා ස්වාමිනී ස්වර්ගයේ දිනාගනි. අනේ ස්වාමිනී මේ මිනිසයා ගැන තව තවත් ඔබ ඉවසන්න. සුද්ධාත්මයන් වහන්සේ මැදහත් කාර්කම් කරමින් සිටිනවා. හලෙලූයා. මගේ ප්‍රේමවන්තයන් වහන්සේ මේ උදෑසන ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ හඬට කිකරුවේ ඔබ සහ මම අද මේ මොහොතේ සිටින්නේ අපේ හොඳ වටිනාකමක් නිසා නෙවෙයි. හලෙලූයා. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි අපි මෝසෙස් ගැන කතා කළා. මේ මිනිස්යාව දෙවියන් වහන්සේ කියනවා මම පාරාව රජ ඉදිරියේ නුඹව මම දෙවි කෙනෙක් කොට පෙනෙන්න සලස්වනවා. ආමෙන්. මේ බැහැකිව මිනිසයා මේ පලාදුවන්න හදපු මිනිසයා මේ කිසිවක් කරන්න බෑ ගොත ගහනකෝ මිනිසයා ප්‍රේමවන්තනි දෙවියන් වහන්සේ කියනවා මම ඒ බලවන්ත රජු ඉදිරියේ නුඹව දෙවි කෙනෙක් කොට පෙනෙන්න සලස්වනවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රේමවන්තනි ඔබව මාව එතනට ගෙනෙන්න ස්වාමින් වහන්සේට අවශ්‍යයි මේ උදෑසන.
නැති නොවන්නව සදාකාල උරුමය කරා මනුෂ්‍යයන් ගොඩ නගන පිණිස මනුෂ්‍යයන් පාපේ වහල්කමේ බැබලෙනි දහස් කරන පිණිස රෝගවලින් වේදනාවලින් පීඩා විඳින මනුෂ්‍යයන් සනතුරු ලබන පිණිස මාර්ගය සත්‍ය ජීවන තුජීවමාන යේසුස් වහන්සේ ගැන කතා කරන පිණිස ස්වාමින් වහන්සේ ඔබගේ මගේ මුඛය අරින්න මේ උදෑසන සූදානම්. ආමේන් ආමේන්. එනිසා ප්‍රේමාන්තේනි අපි දෙවි කෙනෙක් වගේ පෙනුනට කමන්නේ. අපි සාමාන්‍යයි. නමුත් අපේ ගෞරවය දෙවියන් වහන්සේටයි. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේගේ දාසයෝ කියන මිනිස්යාවිල්ලා ඒ හාස්කම් ඉදිරියේ මිනිස්යන්ට ගෞරව කරන කල අපිට නෙමෙයි මේ සියල්ල දෙවියන් වහන්සේටයි. හලෙලූයා. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි මේ උදෑසන දේ වචනේ කියනවා ශුද්ධවන්තයන් තුල උන්වහන්සේගේ උරුමේ මහිමේ සම්පත කිමෙක්ද කියාත් අදහන්නව අප කෙරෙහි උන්වහන්සේගේ බලයේ මහත්කම. ආමේන්. අදහන්නව අප කෙරෙහි උන්වහන්සේගේ බලයේ මහත්කම කිමෙක්ද කියාත් නුඹලා දැනගන්නා පිණිස. ආමේන්. ක්‍රියාපති කියන සභාව එක්සත් වුණා. එක්සත් එක්සිත යාඥා කළා. දෙවියන් වහන්සේගේ ආනුභාවය සභාවේ වසා ගත්තා. හලෙලූයා. හලෙලූයා. ප්‍රේමාන්තනි දවස් පතා ගැලවෙන්නා වූ සෙනග දෙවියන් වහන්සේ සභාවට එකතු කළා. ආමේන්. ආමේන්. දෙවියන් වහන්සේ දවස් පතා සෙනග එකතු කළා. ඒ නිසා අපි දැනගන්න ඕනේ අප තුළ ක්‍රියා කරන්නේ මරණය මිනිවල පාතාලේ පරාජය කරමින් බලවන්ත ලෙස මලවුගෙන් නැගිට්ටා වූ ජීවමාන ජේසුස් වහන්සේ කියලා. හලෙලූයා. හලෙලූයා. ඒක ස්වාමින් වහන්සේ එක්කෙනෙකුට විතර දෙන්න යන දෙයක් නෙවෙයි. ඔබ හැම කෙනෙකුටම ස්වාමින් වහන්සේ දෙන්න යනවා. ඔබ ස්වාමින් වහන්සේ දෙන තරමට දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න යනවා. ආමේන්. හලෙලූයා. ඔබ निराහාර වෙන්න තරමට දෙවියන් වහන්සේ ඔබ බලවත් කරන්න යනවා. ආමේන්. ඔබ දෙවියන් වහන්සේට දෙන තරමට දෙවියන් වහන්සේ ඔබ ආශිර්වාදයට ගෙනෙන්න යනවා. ඔබ බලවත් කරන්න යනවා ස්වාමින් වහන්සේ. මක්නිසාද මේ ලෝකේ ස්වාමින් වහන්සේ කියනවා හැම දෙයක්ම නැති වී යනවා. පවතිනා නුවරක් මෙහි නෑ. අපට උරුමේ තිබෙන්නේ ස්වර්ගික නුවරයි. ස්වාමින් වහන්සේ ඒ නුවර පිණිස අපේ කෙනෙක් අවසූදානම් කරමින් සිටිනවා මේ උදෑසන. හලෙලූයා. ප්‍රශංසා වේවා ප්‍රේමවන්තනි මෙතනදී කියනවා අප තුළ ක්‍රියාක අප උන්වහන්සේගේ බලයේ මහත්කම කීපද කියා දැනගන්න පිණිස අපේ සිත් නැමැති ඇස් පහදනු ලබන පිණිස. ආමේන්. එනිසා දෙවියන් වහන්සේගේ මිනිස්සෙනි කැප වෙන්න ඔබේ ජීවිතය සාර්ථක වෙන්න යනවා. ආමේන්. අධ්‍යාපනයේ කැප වෙන්න දරුවා උසස් වෙන්න යනවා. හලෙලූයා. ඒ වගේම ස්වාමින් වහන්සේට කැප වෙන්න දෙවියන් වහන්සේ ඔබ ගෞරවනීය මිනිසෙක් වෙන්න සලස්වනවා. දෙවියන් වහන්සේ කියනවා මට ගෞරව කරන මිනිසයාට මමත් ගෞරව කරනවා. බලන්න දෙවියන් වහන්සේගේ ප්‍රේමය. බලන්න දෙවියන් වහන්සේ කොච්චර මිනිසයා ගැන සලකනවද කියලා. තමන්ගේ නිර්මාණයට මෙතන ප්‍රේම කළ දෙවි කෙනෙක් තවත් නැහැ. හලෙලූයා. තමන්ගේ හස්ත කර්මාන්තයට මෙතන ප්‍රේම කළ තවත් දෙවි කෙනෙක් නැහැ. අපිට අවස්ථාව ලැබිලා තිබෙනවා. අපි නැවත දූවිල්ලට හැරී යන්න ප්‍රථමයෙන් ආත්මික දුන්නා දෙවියන් වහන්සේ විතර හැරී යන්න ප්‍රථමයෙන් මේ මෞඛාර දෙවියන් වහන්සේව සීකරමින් ස්වාමින් වහන්සේ තුල වැඩෙන්න දෙවියන් වහන්සේ මේ උදෑසන කරුණාව දීලා තිබෙනවා. ආමේන්. නිසා ප්‍රේමාන්තනි අපි හැරෙන්න යනවා දේව විනිශ්චයෙන්. පළවෙනි කාරණා තුනක් තිබෙනවා. පළවෙනි කාරණාව විනිශ්චය, දෙවෙනි කාරණාව සාතන්ගේ ඵලයෙන්, ඒ වගේම අපේ මමත්වයෙන්. ප්‍රේමාන්තනි මේ උදෑසන සුදාපයන් වහන්සේ මේ වචන වලින් ඔබට ආශිර්වාද කරන්න යන බව මම දන්නවා. ආමේන්. හලෙලූයා. මොකද උන්වහන්සේමයි මේ පණිවිඩය ඔබට සූදානම් කළේ. අපි පළවෙනි තෙසලෝනික 1:10 පද අපි කියවන්න යනවා. පළවෙනි තෙසලෝනික 1:10. පැමිණෙන උදහසින් අප ගලවන්නා වූ තමුන්ගේ පුත්‍ර වූ යේසුස් වහන්සේ ස්වර්ගයෙන් එනවා බලා සිටින පිණිසද නුඹලා දේවතා රූප කෙරෙන් උන්වහන්සේ වෙතට හැරුණ හැටි ඔවුහුම දන්වති.
හලෙලූයා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් ස්තුති වේවා. පැමිණෙන උදහසින් අප ගලවන්නා වූ තමන්ගේ පුත්‍ර යේසුස් වහන්සේ ස්වර්ගයෙන් එනවා බලා සිටින පිණිසද. ආමේන්. බලා සිටින පිණිසද යේසුස් වහන්සේ ස්වර්ගයෙන් එනවා බලා සිටින පිණිසද ප්‍රේමාන්තනි දේවාචනයේ කියනවා නුඹලා දේවතා රූප කරෙන් දෙවියන් වහන්සේ වෙතට හැරුණු බැහැටි ඔහු දන්වනවා. සෙනග සාක්ෂි දරනවා. මේ තෙසලෝනික සභාවේ සෙනග ගැන සුද්ධවන්තයාට මේ දේවදාසයාට ප්‍රේමාන්තනි සෙනග දරුම් දෙනවා. මේ තෙසලෝනික සභාවේ සෙනගාරී අනර්ගයි. ආමේන්. ස්වාමින් වහන්සේගේ නාමයෙන් ස්තුතිවා. සෙනග බලා සිටිනවා. පැමිණෙන්න තුඹුණු උදාසින්න ඕක ගලවන්න කෙනෙක් ඉන්න බව ඔවුන් හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ට ප්‍රේමාන්තනි දේවචනේ කතා කරනවා යේසුස් වහන්සේ ස්වර්ගයෙන් එනවා බලා සිටින්න. ඔවුන් සූදානම්ව සිටිනවා. එනිසා දේවචනේ කියන බලාපොරොත්තුවක් නැත්තා වූ අන්තනත්තම් නෙවෙයි අපිට සදාකාල බලාපොරොත්තුවක් තිබෙනවා. ආමේන්. අපිට මහිමාන්විත බලාපොරොත්තුවක් තිබෙනවා. අපිට තේජස් බලාපොරොත්තුවක් තිබෙනවා. අපි පාස සුනිල් අර නිතරම කියනවා වගේ අපි වැළලෙන්න නෙවෙයි. අපි නැගිටින්න ඉන්නව සෙනග හලෙලූයා. හලෙලූයා. අපි නැගිටින්න සිටින්නව සෙනග ප්‍රේමාන්තේනි. ස්වාමින් වහන්සේගේ නාමයෙන් ස්තුති වේවා. එනිසා ප්‍රේමාන්තනි මෙතනදී කියනවා පැමිණෙන උදාසීන. ලෝකයත් සියල්ල නැති වී යනවා. පැමිණෙන උදාසීන් ගැලවෙන පිණිස නොවාට දෙවියන් වහන්සේ මාර්ගයක් සූදානම් කළා වාගේ අද පැමිණෙන උදාසීන් ගැලවෙන පිණිස යේසුස් වහන්සේ නැමැති නෞකාවට ගොඩ වෙන්න මේ උදෑසන ස්වාමින් වහන්සේ ඔබට ආරාධනා කරනවා. ඕ හලෙලූයා. මන ජල්ගල්මාවත් මන වසංගතයාවත් මන පීඩාවාවත් මන සුරිසලන්නාවත් දෙවියන් වහන්සේ ඔබ සමග නම් ඔබ බය වෙන්න ඕනේ නෑ. අපි මැරුණත් එකයි නැතත් එකයි. අපි ස්වර්ගයේ කරා ගමන් කරන සෙනගක්. හලෙලූයා. හලෙලූයා. අපිට සදාකාල බලාපොරොත්තුවක් ඇතුව අපි ජීවත් වෙන සෙනගක් ප්‍රේමාන්තේනි. පැමිණෙන උදාසින් උදාස පැමිණ තිබේ. හලෙලූයා. මොකද මනුෂ්‍යයා නපුර කරන්න ප්‍රේමාන්තනි උදහස වැඩි වෙන්න යනවා. මනුෂ්‍යයා වැරදි කරන්න නීතිය පවා දඬුවම වැඩි වෙන්න යනවා. ඒ නිසා ස්වාමින් වහන්සේව හඳුනාගත්තව අපි වැරදි නොකර හොඳ දේ වපුරන පිණිස මේ උදෑසන ස්වාමින් වහන්සේ ඔබටත් මට ආශිර්වාද කරන්න යනවා. හාලෙලූයා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් ස්තුති වේවා. මගේ ප්‍රේමාන්තනි මෙතනදී කියනවා පුත්‍ර යේසුස් වහන්සේ ස්වර්ගයෙන් එනවා බලා සිටින පිණිස දෙවියන් වහන්සේ අපව වෙනස් කරලා තිබෙනවා. ඒ අන්‍ය ආගමික ස්වභාවයෙන් ස්වරූපයෙන් ස්වාමින් වහන්සේ අපව වෙනස් කරලා තිබෙනවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් ස්තුති වේවා. ඒ වගේම ප්‍රේමාන්තනි අපි සාතන්ගේ බලයෙන් නිදහස් කරන පිණිස ස්වාමින් වහන්සේ අප මැදේ ක්‍රියා කරමින් සිටිනවා. ක්‍රියා 26:18 Hallelujah. ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයටද සාතන්ගේ බලයෙන් දෙවියන් වහන්සේ වෙතටද හැරෙන ලෙස ඔවුන්ගේ ඇස් පහදවන්ට ඔවුන් වෙතට නුඹ යාවමි කීසේක. ස්වාමින් වහන්සේගේ නාමයෙන් ස්තුති වේවා. ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයටද සාතන්ගේ බලයෙන් දෙවියන් වහන්සේ වෙතට හැරෙන ලෙස ඔවුන්ගේ ඇස් පහදන්න ඔවුන් වෙතට නුඹ යාවමි කීසේක. ආමේන්. එනිසා මේ උදෑසන ප්‍රේමාන්තේනි මේ සාතන්ගේ බලයෙන් මනුෂ්‍යව නිදහස් කරන්න. අපි අර පැමිණෙන විනිශ්චයෙන් උදාසින් ගැලවෙන පිණිස බයිබල් පද ගණනාවක් තිබෙන නමුත් මේ උදෑසන අපිට ඒවා කාලේ නැහැ. නමුත් මෙතනදී කියනවා ප්‍රේමාන්තේනි ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයටද සාතන්ගේ බලයෙන් දෙවියන් වහන්සේ වෙතට හැරෙන පිණිස. ආමේන්. ආමේන්. අපි හැරිලාද නැද්ද? හලෙලූයා. අපව ස්වාමින් වහන්සේ අන්ධකාරයෙන් විශ්වපත් ආලෝකයට ගෙනවිල්ලාද නැද්ද? අපි අත්මතන් ආදයක් දෙමු. ඒ සාතන්ගේ අන්ධකාරය පරාජය කළා වූ ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේගේ නාමයෙන් ස්තුති වේවා ප්‍රේමාන්තේනි. ඒ වගේම ආලෝකයට ආමේන් අන්ධකාරයෙන් ආලෝකයටද සාතන්ගේ බලයෙන් දෙවියන් වහන්සේ වෙතට හැරෙන පිණිස. සාතන්ගේ බලයෙන් දෙවියන් වහන්සේ වෙතට හැරෙන පිණිස දෙවියන් වහන්සේ අප කැඳවලා තිබෙනවා. හැරිලා පමණක් ඇද්ද? ස්වාමින් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටා උන්වහන්සේ ගාලක ඉපදුනා කියලා අපි එහෙම විතරක් කිව්ව නැද්ද?
සුද පාවල්තුමා කියනවා මා අදහන්නා වූ මා සේවය කරන්නා වූ මා නමස්කාර කරන්නා වූ ජේසුස් වහන්සේ කවුද කියලා මම හඳුනාගෙන ඉන්නවා. හලෙලූයා හලෙලූයා. ඒ යේසුස් වහන්සේ ආවේ ඔබ සහ මම අන්ධකාරයේ විශ්වපත ආලෝකයට ගෙන යන්න. ආමේන්. යක්ෂයාගේ අන්ධකාර බලයෙන් දෙවියන් වහන්සේ වෙතට හැරෙන්නයි දෙවියන් වහන්සේ අප කැඳවලා තිබෙන්නේ. හැරිලාද? ආමේන්. හැරිලාද ඔබ? හැරිලා ඔබ නිදහස්. හලෙලූයා. ඔබ අන්ධකාරයෙන් ස්වාමින් වහන්සේ ගෙනවිත් තිබෙන ආලෝකයට සැබෑ වූ ලෙස ජීවත් වෙන්න දර්ශනය දකින්න වැස්මක් නැතුව ඔබේ ජීවිතය ආලෝකමත් ලෙස ප්‍රකාශ වෙන්න දෙවියන් වහන්සේ ඔබේ ජීවිතය තුළ ක්‍රියා කරමින් සිටිනවා. ආමේන්. ස්වාමින් වහන්සේගේ නාමයට ස්තුති වේවා. හැරෙන්න. මම බඩිදාවත් ප්‍රේමයෙන් කියනවා හැරෙන්න. සුද්ධාත්මයන් වහන්සේ ඔබ පිළිගන්න බලා සිටිනවා. යේසුස් වහන්සේගේ ප්‍රේමණීය දහතුන් වහන්සේ වේදලා බලා සිටිනවා. Hallelujah. ස්වාමින් වහන්සේගේ නාමයෙන් ස්තුති වේවා ප්‍රේමවන්තයනි. ඔවුන්ගේ පහදන්න ඕන් වෙතට නොබ යවමි කීසේක. ඔවුන්ගේ පහදන්න අන්ධයෙකුට බෑනේ තවත් කෙනෙකුට පෙනීම දෙන්න. පුළුවන්ද? ආමේන්. හලෙලූයා. අන්ධයෙකුට බෑ තවත් අයෙකුට පෙනීම දෙන්න. නමුත් සත්‍යතාවය ප්‍රකාශ කරමින් ජීවමාන යේසුස් වහන්සේ ගැන කතා කරන්න අපේ ඇස් ස්වාමින් වහන්සේ පහදන්න මේ උදෑසන සූදානම්. හලෙලූයා හලෙලූයා. මොකද දෙවචනේ කියන අන්ධයෙකුට මඟ පෙන්වන්න කිව්වොත් දෙදෙනාම වලේ වැටෙනවා. නමුත් ස්වාමින් වහන්සේ මේ උදෑසන අපේ ජීවිතය ඇස් පහදලා තිබෙනවා. ඇස් පහද ගන්න අවශ්‍ය නම් ස්වාමින් වහන්සේ අන්ධකාරයේ විශ්වපත ආලෝකයට මනුෂ්‍යයන් ගෙනෙන්න නම් සාතන්ගේ ග්‍රහණය මනුෂ්‍යව නිදහස් කරන්න නම් දෙවියන් වහන්සේ විතර ලං කරන්න නම් ප්‍රේමවන්තනි ඔබට අවශ්‍යයි හරි දැක්මක්. ඔබගේ ජීවිතයේ හරි ආලෝකයක් අවශ්‍යයි. හරි ගමන් මාර්ගයක් ඔබට අවශ්‍යයි ප්‍රේමවන්තනි. ඒ නිසා කිතුණු සැබෑ කිතුණු වෙනවා දකින්න ස්වාමින් වහන්සේට මේ උදෑසන කැමතියි. ආමේන්. හලෙලූයා. ස්වාමින් වහන්සේ ඒ කියාව උන්වහන්සේ මේ ජීවිතයේ උන්වහන්සේ දක්වනු ලබන්නට යනවා. ඒ නිසා රජුරවන්ට කියනවා සුදු පාවල්තුමා අග්‍රිපා රජුණනි මම පළමුවට දමස්කයේ පසු යෙරුසලමේද යුදාරණ මුළුල්ලේද වසන්නන්ට අන්න ජාතින්ට පසුතැවිලිව දෙවියන් වහන්සේට හැරි පසුතැවිලි ක්‍රියාවන් කරන්න ප්‍රකාශ කළසේක. පාවල්තුමා මේ රජු ඉදිරියට ගිහිල්ලා මොකද පාවල්තුමාට බොහෝ ප්‍රස්තාවක් හිරගේ දැම්ම ප්‍රේමාන්තනි කසපහර ලැබුණා මේ සත්‍යතාව ඉදිරිපත් කරන්න ගිහිල්ලා රජු ඉදිරියට පවණුවාම රජුට කියනවා ස්වාමින් වහන්සේ ඕට දුන්නා වූ සත්‍යතාවය ගැන. හලෙලූයා. මමත් ඒ කාලේ විරුද්ධකාරයෙක්ව සිටියා. නමුත් මම දැන් ස්වාමින් වහන්සේ ඉදිරි විරුද්ධකාරයක් නෙවෙයි. මම ස්වාමින් වහන්සේගේ නාමයේ ඉදිරියට ගෙන යනා මිනිසෙක්. ආමේන්. ඕකේනා ප්‍රේමවන්තනි මම ස්වාමින් වහන්සේගේ නාමයෙන් මනුෂ්‍යයන්ට දේශනා කරනවා. මම ස්වාමින් වහන්සේගේ නාමයෙන් මනුෂ්‍යයන්ට කතා කරනවා. ස්වාමින් වහන්සේගේ සුභාරංචිය මනුෂ්‍යයන්ට දේශනා කරනවා. අග්‍රිපා රජු අවසානට එනකොට කියනවා ඔබත් බොහෝම ලේසියෙන් මාවත් ක්‍රිස්තියානිකාරයෙක් කරන්න වෙරදරනවා නේද කියලා. පාවුල්තුමාගේ ඔයත් එහෙම වෙනවා නම් දෙවියන් වහන්සේ හරි කැමතියි. ආමේන්. ආමේන්. හලෙලූයා. ඒ නිසා රජුන් ඉදිරියට පමුණවන්න දෙවියන් වහන්සේට මිනිස්යව පුළුවන්. හලෙලූයා. බලවන්තයන් ඉදිරියට දෙවියන් වහන්සේ මිනිස්යන්ව පමුණවන්න දෙවියන් වහන්සේට පුළුවන්. හලෙලූයා. උගත් මිනිස්යන් සමග කතා කරවන්න දෙවියන් වහන්සේගේ මිනිස්යන්ට දෙවියන් වහන්සේ කරුණාව දෙනවා. හලෙලූයා. ඒ නිසා ප්‍රේමවන්තයනි ඔබ සහ මම මේ උදෑසන දන්නේ ඊසාගේ දෙවියන් වහන්සේ ආබ්‍රහම් මීසාක් යාකෝබ්ගේ දෙවියන් වහන්සේ එදා අනාගත වක්තෘරුන්ගේ දෙවියන් වහන්සේ මේ උදෑසන අපි අදහමින් සිටිනවා. හලෙලූයා. ඒ දෙවියන් වහන්සේ වදහන්න මම නැවතත් ඔබට කියන අපි හරි වාසනාවන්ත වෙලා තිබෙනවා. ආමේන්. අපි 5:9 කියමු ක්‍රියා අපි කොලොස්සියගේ 13 කියමු. පියාණන් වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා
තමන් ප්‍රේමේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමනවා ගත්සේක. ස්වාමීන් වහන්සේගේ නාමයට ස්තුති වේවා ප්‍රේමාන්තේනි. දැන් මේ විනිශ්චයෙන් ගැලවෙන පිණිස දෙවියන් වහන්සේ අපව මොනවද කියන්නේ? පියාණන් වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා තමන් ප්‍රේමයේ පුත්‍රයන්ගේ රාජ්‍යයට අප පමුණවා ගස්සේක. ආමේන්. දැන් අපි පොළවේ උරුමය කියනව සෙනගක්ද? පුරුවේ උරුමය ලබන්න වෙරදරන සෙනගක්ද? නෑ, අපි ස්වර්ගික සෙනගක්. ස්වර්ගික සියලු සප සම්පත් වලට ඒ භුක්තිය අයිතිවාසිකම ලැබෙමින් මේ උදෑසන ප්‍රේමාන්තනි අපි මොන ස්වභාවයක දිබත් වුණා අපි ස්වර්ගීය සෙනගක් මේ උදෑසන. හලෙලූයා හලෙලූයා. ස්වර්ගික උරුමය ඇතුව ස්වර්ගික ඒ අධිකාරම තුළ ජීවත් වෙන සෙනගක් ප්‍රේමාන්තනි. ආමේන්. ස්වාමින් වහන්සේගේ ලේවලින් ඔබව සහ මාව මෙලිදී අරගෙන ස්වාමින් වහන්සේ අපේ ජීවිතවල වටිනාකම වැඩි කරන්න ස්වාමින් වහන්සේගේ ශරීරයත් උන්වහන්සේගේ රුධිරයට පමුඛාරත්වය ලබන්න දෙවචනේ කියන දරුවෝ මාංශයට සහ රුධිරයට පමුඛාරව සිටින බැවින් දෙවියන් වහන්සේ එසේ වූසේක තමාගේ පුත්‍රයන් වහන්සේ කරුණාවගෙන අද අපිට යේසුස් වහන්සේගේ ශරීරය අනුභව කරන්නත් උන්වහන්සේගේ රුධිරය පානය කරන්නත් උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ කරුණාවගෙන දේව ස්වභාවයට පැමිණ දෙවියන් වහන්සේ පුදුම කරුණාවක් මේ උදෑසන අපට දීලා දෙනවා. හලෙලූයා හලෙලූයා. ප්‍රශංසා වේවා මගේ සහෝදර සහෝදරියනි. මම ඔබට කියනවා මේ උදෑසන ඔබගේ වටිනාකම අරගෙන ඉදිරියට එන්න කියා. හලෙලූයා හලෙලූයා. සංග වෙලා ඉන්න එපා. ස්වාමින් වහන්සේ ඔබට දුන්නා වූ ටැලන්ට් හා දීමනා ස්වාමින් වහන්සේ ඔබට දුන්නා වූ සන්තක දේ ඒවා උන්වහන්සේ වෙනුවෙන් වැය කරනකොට දෙවියන් වහන්සේ ඔබට පුදුම කරුණාවක් දෙන්න යනවා. වචනේ කියනවා ස්වර්ගයේ උදෙසා වස්තු රැස් කරන්නා ගැන. ආමේන් ආමේන්. ස්වර්ගයේ උදෙසා වස්තු රැස් කරන්න ඕන අපි. දරුවන්ට තියලා යන්නේ කොහොඳයි. ආමේන්. ඒ වුණොත් මොනවා කරයිද දන්නේ නැහැ. හලෙලූයා. නමුත් ස්වර්ගයේ උදෙසා දේවචනේ කියන වස්තු රැස් කරනකොට ඒවා කොල්ල කන්නේ නැහැ, හොරු ගන්නේ නැහැ, නිකරුණේ නාස්ති වෙන්නේ නැහැ. ඒවා ස්වාමින් වහන්සේ ස්වර්ගයේ නුඹලාට අලංකාරයක් ආශිර්වාදයක් කරමින් තබා තිබෙනවා. ආමේන්. ස්වාමින් වහන්සේගේ නාමයට ස්තුති වේවා. පියාණන් වහන්සේ අන්ධකාර බලයෙන් අප මුදා. ආමේන්. උන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා. ඉදිරියට සාතිකයක් තිබෙනවා මේ උදෑසන ස්වාමින් වහන්සේ අන්ධකාර බලයෙන් සාතන්ගෙන් ස්වාමින් වහන්සේ මා මිදෙව්වා කියලා. අපිට පුළුවන් ඔක්කොටම අත උස්සලා හාලෙලූයා කියන්න. මොකද යක්ෂයාට ඉඩක් නැහැ මේ සභාව තුලවත් ඔබේ ජීවිතය තුලවත් ක්‍රියා කරන්න දෙවියන් වහන්සේ ජීවමාන බැවින්. ආමේන් හලෙලූයා. දේවචනේ කියන අන්ධකාර බලයෙන් අප මුදා තමන් ප්‍රේමේ පුත්‍රයන්ගේ රාජ්‍යයට අප පමුණවා ගස්සේක. දැන් ස්වර්ගය අපේ හිතවල තිබෙනවා. ආමේන්. ස්වර්ගය අපේ ජීවිතේ තිබෙනවා. ස්වර්ගික බලාපොරොත්තු ඇතුව අපි ජීවත් වන්නේ. සදාකාල බලාපොරොත්තු ඇතුව අපි ජීවත් වන්නේ, ක්‍රියා කරන්නේ, යාත්‍රා කරන්නේ, කන්නේ, බොන්නේ, මොන දේ කරන්නේ ස්වර්ගික බලාපොරොත්තුවක් ඇතුවයි. හලෙලූයා. හලෙලූයා. එනිසා ප්‍රේමාන්තනේ බලාපොරොත්තු අතහැර ගන්න එපා. ස්වාමින් වහන්සේගේ නාමයට ස්තුති වේවා. උන්වහන්සේ තුල අපගේ මිදීම වන පව් වලට අපට කමාව තිබේ. ආමේන්. එනිසා මේ උදෑසන මම පව්කාරයෙක් මම ස්වාමින් වහන්සේට යාත්‍රා කරන්නවත් සුදුසු නැහැ කියන මිනිස්සු කැඩෙන ඔබ පින්න එපා. මේ වචනේ කියනවා ස්වාමින් වහන්සේ තුල පරණ දේ පහව ගිය සියලු දේ අලුත් තිබේ. ආමේන් හලෙලූයා. එනිසා පරණ දේවල් අලුත් දේවල්ට මුහුණ කරන්න ස්වාමින් වහන්සේ සූදානම් නැහැ. උන්වහන්සේ මේ උදෑසන කැමති ඔබේ ජීවිතය තුළ අලුත් දේ භුක්ති විඳින පිණිස ආශිර්වාදයෙන් දොරටු විවර කරන්න ස්වාමින් වහන්සේට මේ උදෑසන ඕනෑකම තිබෙනවා. හලෙලූයා හලෙලූයා. අලුත් බලත් ආශිර්වාද භුක්ති විඳින්න දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න යනවා. ඒ නිසා සිටින තැනින් මම ඔබට කියනවා නැගිටින්න. ඔබ ඔබටම කියා ගොඩනගාගත්තා වූ ඒ ජීවිතය ඒක වෙනස් කරගන්න බොහෝ දෙනෙක් ඉන්නවා. මම යාඥා කරන අන්තම ඇති නිරාහාර ඉන්න ඕනේ නෑ. යාඥාවට සහභාගී වෙන්න ඕනේ නෑ. මම පව් කරන්නේ නෑනේ මම ස්වර්ගයට යනවනේ කියලා හුඟක් දෙනෙක් හිතනවා. නෑ ප්‍රේමාන්තේනි. ස්වාමින් වහන්සේ ඔයාව මාව යමක් පිණිස අල්ලාගත් සේක. ඒක තදින් අල්ලාගෙන
ඉදිරිය බලා දුවමු. ස්වාමින් වහන්සේ ආශිර්වාද කරන්න යනවා. හලෙලූයා. හලෙලූයා. ඉදිරිය බලා දුවමු. අපි හැම කෙනෙක්ම මුළු සභාව එකතු වෙලා දුවමු. ආමේන්. හලෙලූයා. නැත්තම් ස්වාමින් වහන්සේ වෙන කෙනෙක් අවුලා ගනි. අපි හිතන හොඟක් වෙලාට මම නැත්තම් මෙතන යමක් වෙන්නේ නැහැ. අපි එහෙම හිතනවානේ පස්සුබට වුණාම, අපි දුර්වල වුණාම, ප්‍රශ්නයක් ආවම අපි හිතනවා මම ඕවා කරන්න ඕනේ නැහැ. නෑ මම කරන්න ඕනේ වෙන මිනිස්සු නැති වෙන්නේ මේ ස්වාමින් වහන්සේ තෝරගත්තේ. උන්වහන්සේට මගේ ඌමනාවක් තිබුණ නිසා ස්වාමින් වහන්සේ මගේ අත අල්ලාගත්තේ. ඒ නිසා ස්වාමිනිය වහන්සේ මට දුන්නා චූටි වගකීම මම ඉෂ්ට කරලා ස්වර්ගේ දිනා ගන්න ස්වාමිනී මම කැමැත්තෙන් ඉදිරියට එනවා. ආමේන්. අපි හේබ්‍රේව 2:14 කියමු. එහෙයින් දරුවන් ලේහා මාසයට පංගුකාරයන්ව සිටින නිසා උන්වහන්සේ එම ආකාරයෙන් ඒවාට පංගුකාරයෙක් වූසේක. ස්වාමීන් වහන්සේගේ නාමයට ස්තුති වේවා. මගේ ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, දරුවන් ලේසා මාසයට පංගුකාරයන්ව සිටින නිසා උන්වහන්සේ ඒ ආකාරයෙන් ඒවාට පංගුකාරයෙක් වූසේක. දැන් ඔබට දෙමාපියනි ඔබගේ දරුවෝ ගැන තියෙන කැක්කුම, ඔබගේ දරුවෝ ගැන තියෙන ඌමනාව, ඔබගේ දරුවෝ ගැන තිබෙන සැලකීම, උනන්දුව වෙන අයට නැන්නේ. ඇයි? ඔවුන් ලේ සහ මාංශයට කිසිම පංගුකාරයක් දෙන්නේ නැති නිසා. දැන් අම්මා කෙනෙක් තමන්ගේ දරුවා කොච්චර වැරදි කළත් ඒ දරුවා අහක දමන්නේ නැති අය සම්බන්ධතාවය නිසා. ආමේන්. හලෙලූයා. ලෝකේ කියන්න පුළුවන් මේක මා කාලකන්ණී පෞකාරයෙක් විනාශකාරයෙක් කියලා. නමුත් අම්මට පුතාමයි. හලෙලූයා. හලෙලූයා. මේ උදෑසන මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි පියෙක් තම දරුවට කොච්චර ආදරේද? ඔබ දරුවෝ ඉන්න පියුරු මවුරු හැටියට දන්නවා තමන්ගේ දරුවෝ ගැන ඔබට වේදනාවක් කොච්චර කැක්කමක් තිබෙනවද කියලා. ඒ ඇයි ඔවුන් මාංශයට රුධිරයට ඔබේ සිරු ඡානවලට ප්‍රේමවන්තයනි හවුල්කාරයෙක් වූ නිසා. ආමේන්. ආමේන්. එනිසා දරුවන්ට දිය යුතු දේ දෙන්න දෙමාපිය දන්නවා. දරුවන්ගේ දේ රැගෙන වෙන වෙන අයට අපි දෙන්න යන්නේ නැහැ. එහෙම කරන දෙමාපියෝ ඇති මේ ලෝකේ. නමුත් සභාව තුල එහෙම නැහැ. ආමේන්. ස්වාමින් වහන්සේගේ නාමයෙන් ස්තුති වේවා. දරුවෝ උරුමකාරයෝ. ආමේන්. ආමේන්. ඔබට අයිති දේ ඔබ දරුවන්ට දෙන්න මෙලාටත් ගොඩක් දෙනෙක් ලියලා හැම ඇති ප්‍රවේශමේ. ආමේන්. හලෙලූයා. තමන්ට තිබෙන දේපල දරුවන්ට ලියනවා. ඇයි? පිටායට දෙන්නේ නැහැ එහෙම. පිටායට කැමැත්ත යමක් කරන්න පුළුවන්. නමුත් දරුවන්ට තමන් සන්තක දේ දෙනවා. දැන් දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයා මේ ලෝකෙට එවලා කුරුසියේ පූජා වෙලා ඔබව මාවලේ උන්වහන්සේගේ ලේවලින් මිලදී අරගෙන ස්වාමින් වහන්සේ උන්වහන්සේට අපව සම්බන්ධ කරගෙන තිබෙනවා. ආමේන්. ස්වාමින් වහන්සේට අපව සම්බන්ධ කරගෙන තිබෙනවා ප්‍රේමාන්තේනි. එහෙන් දරුවන් ලේහා මාංශයට පංගුකාරයෙක්ව සිටින නිසා උන්වහන්සේ ඒ ආකාරයෙන් ඒ වාට පංගුකාරයෙක් වූසේක. මගේ ශරීරය කනවා නම්, මගේ ලේ බොනවා නම් ස්වාමින් වහන්සේ සිංහලෙන්ම කිව්වා, ස්වාමින් වහන්සේ හොඳ වචන වලින්ම කිව්වා පරිසවරුන්ට. හලෙලූයා. එහෙම තමයි සම්බන්ධතාවය තිබෙන්නේ. අද අපි ස්වාමින් වහන්සේගේ පූජාවට පංගුකාරත්වය ලැබෙමින් සිටිනවා. වතුර බෞද්ධිස්ම ලැබලා තිබෙනවා. අලුත් මිනිසෙක් වෙලා තිබෙනවා. අපි සුද්ධ සහභාගී මේසෙට අනර්ග ලෙස අවංකල තත ගසනවා නම් දරුවෝ ලේහා මාංශයට උරුමකාරය වගේම සියලු ස්වර්ගික ආශිර්වාදයන් වලට ඒ මිනිසයා ආශිර්වාදලත් දෙකෙන් යනවා. හලෙලූයා. හලෙලූයා. එනිසා ප්‍රේමාන්තනි සහභාගීකම සාමාන්‍ය දෙයක් බවට ඔබ හිතන්න යන්න එපා. අද හුඟක් දෙනෙක් එක නිකන් අර පාස්ට් දැක්කොත් හොඳ නෑනේ. වෙන කවුරු හරි දැක්කොත් හොඳ නෑනේ. නිකන් මං ගැන වැරදියට හිතයි. ඔබ සහ දෙවියන් වහන්සේ ඇති අතර ඇති ගනුදෙනුව හොඳින් තියාගන්න. ආමේන්. අද ලෝකේ ගනුදෙනු හුඟක් පළුදු වෙනවා.
මුදල් ගැනදෙන උගා පළඳු වෙනවා. ණයන ඉල්ලගත්තොත් දෙන්නේ නැහැ. වංචා කරනවා. ප්‍රේමාන්තේනි අපි හැම කෙනෙක්ම සභාවේ සෙනග දේවදාසය සමග එකතු වෙලා මේ ගණදෙනුව හරියට කරගෙන යමු. ආමේන්. කවදාකවත් අලාභ වෙන්නේ නැහැ. ස්වාමින් වහන්සේ කවදාකවත් අලාභ වෙන්නේ ස්වාමින් වහන්සේට හරින්නේ නැහැ. ස්වාමින් වහන්සේ ඔබටත් මට උන්වහන්සේ ආශිර්වාද කරන්න යන ප්‍රේමාන්තේනි හලෙලූයා. අපි හැරෙමු ඊළඟ කොටසට. අපගේ මමත්වයෙන් අපි වෙනස් වෙන්න ඕනේ. ආත්මාර්ථකාමී ස්වභාවයෙන් වෙනස් වෙන්න ඕනේ. පිලිපි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයට අපි හැරෙමු. ඔවුන්ගේ කෙලවර විනාශය, ඔවුන්ගේ දෙවියෝ බඩය, ඔවුන්ගේ පාරට්ටුව නම් තමුන්ගේ ලැජ්ජාව ගැනය. ඔවුන් සලකන්නේ ලෝක දේවල්ය. නමුත් අපේ නාගරිකත්වය ස්වර්ගයේය. ස්වාමින් වහන්සේගේ නාමයට ස්තුති වේවා. ප්‍රේමාන්තේනි අපේ නාගරිකත්වය ස්වර්ගයේ. අපේ නගරේ කොහෙද? ශ්‍රී ලංකාවේ අගනගරේ කොහෙද කියලා ඇහුවොත් කොහොම කියලා කොළඹ කියලා. ආමේන්. අපේ අගනගරේ කොහෙද? කෑ ගහලා කියමුද ස්වාමිනී ස්වර්ගයේ. හලෙලූයා. හලෙලූයා. අපේ නාගරිකත්වය අපි වසන්න යන්නේ, අපි ස්වාමින් වහන්සේ සමග සිටින්න යන්නේ ස්වර්ගීය ස්ථානවලයි. ස්වාමින් වහන්සේගේ නාමයට ස්තුති වේවා. එනිසා මේ වචනේ කියන්නේ ස්වර්ගීය උදෙසා වස්තුව රැස් කරන්න. ආමේන්. මෙතනදී කියනවා ප්‍රේමාන්තේනි 19 වෙනි පදය තුල ඔවුන්ගේ පාරට්ටුව නම් තමුන්ගේ ලැජ්ජාව ගැන, ඔවුන් සලකන්නේ ලෝකේ දේවල් ගැන. ආමේන්. ඔවුන් සලකන්නේ ලෝකේ දේවල්ය. නමුත් අපේ නාගරිකත්වය ස්වර්ගීය. එදිරින් ගැලුම්කාරයෙක් වන ස්වාමී යේසුස් වහන්සේ එනවා බලා අපි බලා සිටිමු. ආමේන්. ආමේන්. ස්වාමින් වහන්සේ අපට ප්‍රේමාන්තනී උන්වහන්සේ දවස්පතා මතක් කරන්නේ මම නැවත එනවා. දැන් මේ ලෝකේ සහ ලෝකයේ තුල සිද්ධ වෙන්නා වූ කාරණාවන් තුල ප්‍රේමාන්තනී ඔබ කොයි ආකාරයෙන් දකිනවද කියලා මම දන්නේ නැහැ. නමුත් අපි දකින්න ඕන ප්‍රේමාන්තනී මේ හැම දේ තුල යේසුස් වහන්සේගේ පැමිණීම ආසන්නයි. ආමේන්. යේසුස් වහන්සේගේ පැමිණීම ආසන්නයි. මොකද ස්වාමින් වහන්සේ පොරොන්දු දුන්නා වූ දෙවියන් වහන්සේ. එනිසා ප්‍රේමාන්තනී අපේ නාගරිකත්වය අපේ ගොඩ ගැසීම විය යුත්තේ ස්වර්ගයේ ආශිර්වාද පමණයි. ආමේන්. අපි තීතස් පොතේ ඉක්මනින් අවසන් කරන්න යනවා. තීතස් 3:6 අපි කියමු. එසේය උන්වහන්සේගේ කරුණාවෙන් අප ධර්මිෂ්ඨ කරනු ලැබ සදාකාල ජීවනයේ බලාපොරොත්තු වේ හැටියට උරුමකාරයන් වන පිණිස උන්වහන්සේ අපගේ ගැලවුම්කාරයන් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන ශුද්ධාත්මය අධික ලෙස අපට වැගිරවුසේක. මේක විශ්වාස වූ කීමක්ය. දෙවියන් වහන්සේ කෙරෙහි අදහාගෙන සිටින්නන් යහපත් ක්‍රියාවල යෙදී සිටින්ට බලා ගන්නා පිණිස නුඹ විසින් මේ දේවල් සහතික ලෙස කියනවාට කැමැත්තෙමි. ස්වාමින් වහන්සේගේ නාමයට ස්තුති වේවා. දෙවියන් වහන්සේ කෙරෙහි අදහන්නන් ප්‍රේමාන්තේනි මේ වචනේ කියනවා යහපත් ක්‍රියාවල යෙදී සිටින්න බලා ගන්නා හැටියට. යහපත් ක්‍රියාවල යෙදී සිටින්න බලා ගන්නා හැටියට ඒ වගේම ප්‍රේමාන්තේනි මෙතනදී කියනවා උන්වහන්සේ අප ගැලවුසේක. පස්වෙනි පදයේ ඉඳලම කියනකොට කියන අප විසින් කළා වූ ධර්මිෂ්ඨකමේ ක්‍රියාවලින් නොව තමන් වහන්සේගේ දයාව නැවත ඉපදීම නැවත සේදීමෙන්ද ශුද්ධාත්මයන් වහන්සේගේ අලුත් කිරීමෙන්ද උන්වහන්සේ අප ගැලවුසේක. අපි හාලෙලූයා කියමුද? හාලෙලූයා. හාලෙලූයා. ස්වාමින් වහන්සේ අපව ස්වාමින් වහන්සේ ගැලවුසේක. එසේ උන්වහන්සේගේ කරුණාවෙන් අප ධර්මිෂ්ඨ කරනු ලැබ සදාකාල ජීවනයේ බලාපොරොත්තු වෙන්නේද උරුමකාරයන් වන පිණිස උන්වහන්සේ අප ගැලවුම්කාරයන් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන ශුද්ධාත්මයන් වහන්සේ ආධික ලෙස අප කෙරෙහි වැගිරුසේක. ආමේන්. ආමේන්. එනිසා ශුද්ධාත්මයන් වහන්සේගේ බලය, උන්වහන්සේගේ ආලේපය, උන්වහන්සේගේ ජීවනය සෑම ජීවිතයක් තුළ ප්‍රකාශ විදිහට තිබෙනවා ප්‍රේමාන්තේනි. මක්නිසාද උන්වහන්සේගේ දරුවන් තුළ උන්වහන්සේ කියනවා ජීවනයේ ගංගාවල් ගලා යන සරස්වනවා. ආමේන්.
ආමේන්. ලෝකේ මනුෂ්‍ය වේදනාව විසින්නොට ලෝකේ මනුෂ්‍ය ආඬනකොට දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය සමාදානයෙන් ජීවත් වෙන්න යනවා. හලෙලූයා. දාපදා බාලුත් කරන්නාව දෙවියන් වහන්සේ තුල අලුත් ආශිර්වාද ලබාගෙන ශක්තිමත් ලෙස ධෛර්යමත් ලෙස අපි අතරින් දහස් ගණන් දසදහස් ගණන් වැටුණත් මියදුණත් දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය සුරක්ෂිත ලෙස සුද්ධාපයන් වහන්සේ කරන කොටගෙන ගෙන යන උන්වහන්සේ. ආමේන්. හලෙලූයා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් ස්තුති වේවා. එනිසා දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සියලුම යහපත් ක්‍රියාවල යෙදී සිටින්න බලා ගනිත්වා. ආමේන්. ආමේන්. ස්වාමින් වහන්සේගේ නාමයෙන් ස්තුති වේවා. ප්‍රේමාන්තේනි පළවෙනි පේතෘස් 1:18 අපි අවසාන වශයෙන් කියවලා අපි යාඥා කරන්න යනවා. මග්නිසාද නුඹලාගේ පියවරුන්ගෙන් ලැබූ නුඹලාගේ නිෂ්ඵල හැසිරීමෙන් නුඹලා මුදුණු ලැබුවේ රන් රිදී වැනි වූ දි รา යන දේවල් කරන කොටගෙන නොව කැලලක්වත් පළුද්දක්වත් නැති බැඩළු පැටවෙකුගේ ලේ වැනි වූ ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ග ලේ කරන කොටගෙන බව නුඹලා දන්නහුය. මග්නිසාද නුඹලාගේ පියවරුන්ගෙන් ලැබුවා නුඹලාගේ පියවරුන්ගෙන් ලැබූ නුඹලාගේ නිෂ්ඵල හැසිරීමෙන් නුඹලා මුදුණු ලැබුවේ රන් රිදී වැනි වූ දි รา යන දේවල් කරන කොටගෙන නොව. ආමේන්. හලෙලූයා. කැලලක්වත් පළුද්දක්වත් ඇති බැටළු පැටවකුගේ ලේ වැනි වූ ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ග ලේ කරන කොටගෙන බව නුඹලා දන්නෝය. ආමේන්. ස්වාමීන් වහන්සේ අපව මුදලා තිබෙනවා. පියවරුන්ගේ නිෂ්ඵල ආගමික රටාවෙන් ස්වාමීන් වහන්සේ පොලිස් වෙනස් කරලා තිබෙනවා. පරම්පරාවෙන් අපපස්පත් රූපන්දාව සියලුම කර්මකාර දෝෂ වලින් දෙවියන් වහන්සේ පොලි දහස් කරලා තිබෙනවා. අපි මේ පරම්පරාව රයිති නෑ මේ උදෑසන. හලෙලූයා. අපි අලුත් පරම්පරාවක් අපේ ස්වාමීන් වහන්සේ තුල යේසුස් වහන්සේගේ පරම්පරාව අපි හලෙලූයා. ප්‍රශංසා වේවා මගේ පෞදර සහෝදරිනි. අපි යේසුස් වහන්සේගේ දරුවෝ. ආමේන්. දැන් නම් මොන කොහොම ලස්සනට පේනවා. හලෙලූයා. හලෙලූයා. අපි ස්වාමීන් වහන්සේගේ දරුවෝ. ආමේන්. අපි ස්වාමීන් වහන්සේගේ දරුවෝ. ඒ නිසා කවුද අපිට වෙරෙහි වන්නේ? දෙවියන් වහන්සේ මගේ පක්ෂේ නම් මට විරුද්ධ වන්නේ කවුද? ආමේන්. එනිසා සුද්ධවන්තයා කියනවා මට කණ්ඩ නැති වුණත් මම හිරගේ හිටියත් මම නිර්වස්ත්‍රව හිටියත් මට මොන දේ සිද්ධ වුණත් මාව දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් ඈත් කරන්න බෑ. අපි අත්පොල්සන් නාදයක් දෙමු. මාව ස්වාමිනී ඔබගේ ප්‍රේමයෙන් ඈත් කරන්න බෑ. මම ඔබ වහන්සේ තුල මගේ මරණය දක්වාම ස්වාමිනී මේ ගමන ස්ථිර වෙනවා. ආමේන්. හලෙලූයා. අපි නැගිට සිටිමු. දෙවචනේ කියනවා මක්නිසාද නුඹලා